අද අපි කතා කරන්න යන්නේ නිදහස ලැබුවට පස්සේ ශ්‍රී ලංකාව ජාතියක් විදිහට තමන්ගේම අනන්‍යතාවයක් හොයාගෙන ගිය ඒ වැදගත් ගමන ගැනයි. ඒ කියන්නේ යටත් විජිත පාලනයෙන් මිදිලා ස්වෛරී රාජ්‍යයක් විදිහට නැගී සිටින්න දරපු උත්සාහය ගැන. ඇත්තටම යටත් විජිතයකින් නිදහස ලබන රටක් කොහොමද තමන්ගේම පාරක් හොයාගන්නේ? තමන්ටම ආවේනික පාලන ක්‍රමයක් අනන්‍යතාවයක් ගොඩනගාගන්නේ කොහොමද? මේ ප්‍රශ්නවලට උත්තර තමයි අපි මේ විග්‍රහය පුරාවටම හොයන්න යන්නේ. හරි. ශ්‍රී ලංකාවේ මේ ගමන තේරුම් ගන්න අපිට බලන්න ඕන ප්‍රධාන සන්ධිස්ථාන තුනක් තියෙනවා. 1944 සෝල්බරි ව්‍යවස්ථාව, 1972 පළමු ජනරාජ ව්‍යවස්ථාව සහ 1978 දෙවන ජනරාජ ව්‍යවස්ථාව. මේ තමයි අපේ කතාවේ දල සටහන. අපි දැන් මේ එකින් එක ගැන ගැඹුරින් බලමු. අපේ කතාව පටන් ගන්නේ 1948 අවුරුද්දෙන්. ලංකාවට නිදහස ලැබෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින්ම කෙටුම්පත් කරපු ව්‍යවස්ථාවක් එක්ක. ඉතින් මේ නිසාම අපි කවුද? අපේ රටේ අනන්‍යතාවය මොකක්ද කියන මූලික ප්‍රශ්නවලට උත්තරයක් ඒකේ තිබුණේ නැහැ. ඉතින් ඒ කාලේ ලංකාවේ තිබුණු තත්ත්වය තමයි ඩොමිනියන් තත්ත්වය කියන්නේ. සරලවම කිව්වොත් මෙහෙමයි. රට ඇතුලේ පාලනය අපේ අතේ තිබුණට අපේ රාජ්‍ය නායිකාව වුණේ එංගලන්තයේ රෙජිනා. හරියට පාලනේ මෙහෙ හැබැයි ප්‍රධානියා එහෙ වගේ දෙයක්. මේ තියෙන්නේ නිදහස් ලංකාවේ පළවෙනිම පාර්ලිමේන්තු මැතිවරණේ ප්‍රතිඵල. බලන්න ඩී.එස්. සේනානායක මහත්මයාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 42ක් දිනාගෙන ඉතිහාසයේ පළමු ආණ්ඩුව පිහිටවනවා. ඊළඟට පේන්නේ 1905ක කියන ඊටාම තීරණාත්මක හැරවුම් ලක්ෂයට. සමහරු මේක සමාජ විප්ලවයක් කියලා හඳුන්වනවා. මොකද මේක තමයි දේශීය සංස්කෘතිය සහ භාෂාව මුල් කරගෙන ශ්‍රී ලාංකික අනන්‍යතාවය අලුතෙන්ම ලියන්න ගත්ත පළවෙනි ප්‍රබලම උත්සාහය. මේ ප්‍රස්තාරයෙන් ඒ දේශපාලන භූමිකම්පාවේ තරම් හොඳටම පේනවා. බලන්නකෝ 1952 ආසන 54ක් තිබුණේ AJP 1956 වෙද්දී ආසන 8කටම කඩා වැටෙනවා. අනිත් පැත්තෙන් SWRD බණ්ඩාරනායක මහත්මයාගේ සන්දානය ආසන 51ක් අරගෙන අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඉතින් මේ අලුත් ආණ්ඩුව රටේ හැම දෙයක්ම වගේ වෙනස් කළා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කළා. බ්‍රිතාන්‍යයත් එක්ක තිබුණු ආරක්ෂක ගිවිසුම අහෝසි කළා. වරාය බස් සේවා වගේ දේවල් රජයට පවරා ගත්තා. මේක සම්පූර්ණයෙන්ම අලුත් දිශානීතියකට රට යොමු කිරීමක්. හොඳයි. දැන් අපි යන්නේ අනන්‍යතාවයේ හොයාගෙන යන ගමනේ මීළඟ පියවරට. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාව කොහොමද සම්පූර්ණයෙන්ම ස්වෛරී ජනරජයක් බවට පත්ුනේ කියලා බලමු. මේ සංසන්දනයෙන් 1970 දිග වෙනසේ වැදගත්කම පැහැදිලිවම පේනවා. රටේ නම ශ්‍රී ලංකා ජනරජය වුණා. බ්‍රිතාන්‍ය රජින වෙනුවට අපේම නාමික ජනාධිපති කෙනෙක් පත් වුණා. හැබැයි මේ හැමදේටම වඩා වැදගත්ම දේ තමයි ස්වෛරී බලය. ඒ කියන්නේ රටේ පරම බලය සම්පූර්ණයෙන්ම ජනතාවට හිමිවීම. හරි, දැන් අපි යන්නේ ඊළඟ ව්‍යවස්ථාත්මක වෙනසට. ඒ තමයි 1977 දී ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ලැබූ දැවන්ත ජයග්‍රහණයත් එක්ක රටට හඳුන්වා දුන්නු සම්පූර්ණයෙන්ම අලුත් බලවත් පාලන ක්‍රමය. මේ සංසන්දනයෙන් වෙනස හරීම පැහැදිලි නේද? බලය පාර්ලිමේන්තුවෙන් සහ අගමැතිගෙන් ගෙන් අලුතින්ම නිර්මාණය කරපු විධායක ජනාධිපති ධුරයට ලැබෙනවා. ඒ එක්කම ඡන්ද ක්‍රමයත් කේවල ක්‍රමයේ ඉඳන් සමානුපාතික නියෝජන ක්‍රමයට මාරු වෙනවා. ඉතින් මේ අලුත් විධායක ජනාධිපතිට ලැබුණු බලතල මොනවද? එතුමා තමයි රාජ්‍යයේ සහ ආණ්ඩුවේ නායකයා. සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා. අගමැති කැබිනට් මණ්ඩලය පත් කරන්නේ, ඕනෙනම් පාර්ලිමේන්තුව විසිරුවා හරින්නේ, මේ හැම දෙයක්ම කරන්නේ එතුමා. මේක ඇත්තටම අතිවිශාල බලයක්. මේ දේශපාලන වෙනස්කම් සිද්ධ වෙන අතරම රටේ ආර්ථික හා සමාජ සංවර්ධනයත් වේගෙන් සිද්ධ වුණා. අපි දැන් බලමු ඒ කාලේ නායකයන් රටේ යටිතල පහසුකම් ගොඩනැගුවේ කොහොමද කියලා. රටේ කෘෂි කර්මාන්තය දියුණු කරන්න ගත්ත ප්‍රධානම උපාය මාර්ගයක් තමයි මේ. විශේෂයෙන්ම වියලි කලාපයේ නැවත ශාස්ත්‍රීකර කිරීමේ දැවන්ත සැලැස්ම ක්‍රියාත්මක වුණා. පැරණි වැව් අමුණු අලුත් වැඩියා කරලා ගොවි ජනපද හදලා ආහාර නිෂ්පාදනය වැඩි කරන්න ලොකු උත්සාහයක් ගත්තා. ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වෙච්ච දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය තමයි මහවැලි සංවර්ධන ව්‍යාපාරය. ඒක කොච්චර අභිලාෂකාමීද කිව්වොත් අවුරුදු 30ක දිගුකාලීන සැලැස්මක් අවුරුදු 6ක් වගේ කෙටි කාලයකින් ඉවර කරන්න තමයි ඉලක්ක කළේ. මහවැලි ව්‍යාපෘතිය ඇත්තටම ජාතික සංවර්ධනයේ හදවත වගේ වුණා. ජල විදුලිය නිෂ්පාදනය, වගාවට ජලය සැපයීම, අලුත් ජනාවාස ඇති කිරීම, ගංවතුර පාලනය වගේ බහුවිධ අරමුණු ගොඩක් මේ හරහා ඉටු කරගන්න උත්සාහ කළා. රට ගොඩනැගීමේ මේ ආර්ථික දැක්මත් එක්කම
ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයේ තවත් හරිම වැදගත් කුළුණක් උනේ සමාජ සුබසාධනය. විශේෂයෙන්ම හැම පුරවැසියෙකුටම නොමිලේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව ලබා දීම. ඉතින් මේ තියෙන්නේ ඒ කාලේ ක්‍රියාත්මක වුණු ප්‍රධාන සුබසාධන ප්‍රතිපත්ති කිහිපයක්. ප්‍රාථමිකයේ ඉඳන් විශ්වවිද්‍යාලය දක්වාම නොමිලේ අධ්‍යාපනය, ගමේ රෝහල්, සහල් සලාකය වගේ දේවල් වලින් වඩාත් සාධාරණ සමාජයක් හදන්න ලොකු පදනමක් වැටුණා. ඉතින් මේ මුළු ගමන දිහාම ආපහු හැරලා බලද්දී අපිට පේන්නේ මොකල්ද? දශක 3ක කාලයක් ප්‍රධාන ව්‍යවස්ථා 3ක්. හැබැයි මේ හැමදේම යටින් දිවෙන එකම කතාවක් දිනා. ඒ තමයි Tamanටම ආවේනික ජාතික ආකෘතියක් හොයා ගැනීමේ නොනවතින ගවේෂණය. අවසාන වශයෙන් අපි හැමෝටම හිතන්න ගැඹුරු ප්‍රශ්නයක් ඉදිරි වෙනවා. අද අපි දකින ශ්‍රී ලංකාව හැඩගැස්වීමට අතීතයේ ගත්ත මේ පදනම්කාරී තීරණ අතුරින් වැඩියෙන්ම බලපෑම් කළේ මොකක්ද? ඒ 1956 භාෂා ප්‍රතිපත්තියද? 1978 විධායක ජනාධිපති ක්‍රමයද? එහෙමත් නැත්නම් නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය වගේ සුබසාධන ප්‍රතිපත්තියද? මේක ඇත්තටම අපි ගැඹුරින් හිතන්න ඕන ප්‍රශ්නයක්.